මේ පින්නතුන්ට මම පොඩි සැලැස්මක් කියන්න. උදේට විනාඩි 3ක් බුද්ධානුස්සතිය වඩනවා. විනාඩි 3යිනේ. බුදුගුණ 9යි තියෙන්නේ. 9 හොඳට සිහි කරනවා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියන එක නෙමෙයි. බුදුගුණ 9 සිහි කරනවා. කොහොමද? බුදුරජාණන් වහන්සේ අරහංනි. හිතනවා එච්චරයි. වෙන සිතුවිලි වලට හිතට එන්න නොදී. ඒ කියන්නේ හිතනවා මේ පොඩි දරුවෝපම මේක කරන්න ඕන. අරහං වෙනසේක. එතකොට මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ අරහං වෙන්නේ ඇයි? අරහං වෙන්නේ උන්වහන්සේ ලෝකයේ කෙරෙහි තණ්හා කරපු නැති කමට. පොඩිවට හිතන්නේ විනාඩි 3න් ඕක හිතලත් ඉවර කරන්න එපායයි. අපිට විනාඩි 3යි තියෙන්නේ. විනාඩි 3 ඕක හිතලා ඉවර කරන්නත් ඕන. නිසා ලොකුවට හිතන්නේ අරහං කියන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ තණ්හාව දුරු කළානේ. ඊට පස්සේ සම්මා සම්බුද්ධයි. ඇයි සම්මා සම්බුද්ධ වෙන්නේ? බුදුරජාණන් වහන්සේ තණ්හාව දුක හැදෙන එක විදියටයි පෙන්වුවේ. එච්චරයි හිතන්නේ. විඥාචරණ සම්පන්නයි. බුදුරජාණන් වහන්සේ තණ්හාව දුරු කරලා ඥානය උපදව ගත්තා. විද්‍යාව පහළ කරගත්තා. ආසවක්කය ඥානය කියලා එකක් උපදව ගත්තා. තණ්හාව සම්පූර්ණයෙන් ක්ෂය කරලා දැම්මා. ඒ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ සීල සමාධි ප්‍රඥාව කියලා වැඩපිළිවෙලකුත් පෙන්වුවානේ. විඥාචරණ හැසිරෙන්න ඕන විදියත් පෙන්වුවා. සුගත වෙනසේක. සුගත කියන්නේ බුදුරජාණන් වහන්සේ තණ්හාව මෙහෙදිම දුරු කළා. ලෝකයට නිකන් කිය හිටියේ නැහැ. මෙහෙදිම දුරු කළා. ලෝකවිදු. බුදුරජාණන් වහන්සේ තණ්හාවෙන් සත්‍යයා ලෝකේ සැරිසරන විදිහේ සම්පූර්ණයෙන් මිදුණා. ලෝකවිදු. ලෝකෙන් සම්පූර්ණයෙන් මිදුණා. ඒතකොට ලෝකෙන් මිදෙන්නේ නැත්තේ ඇයි? ලෝකෙන් මිදෙන්නේ නැත්තේ ලෝකෙට තණ්හා කරන නිසා. ඒකයි ලෝකෙන් මිදෙන්නේ නැත්තේ. සාමාන්‍ය අපි ලෝකෙන් මිදෙන්නේ නැත්තේ ලෝකෙට තණ්හා කරන නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකවිදු. ලෝකෙන් මිදුණා. ලෝකෙ මිදෙන මට්ටමටම තණ්හාව දුරු කළා. තණ්හාව එක එක ස්තර තියෙනවා. කාම ලෝකෙට එන මට්ටමට තණ්හාව තිබ්බම මෙහි එනවා. රූප ලෝකෙට යන මට්ටමට තණ්හාව තිබ්බම එහි යනවා. අරූප ලෝකෙට යන විදිහට තණ්හාව තිබ්බම එහි යනවා. එහෙනම් මේ ලෝකේ වටේට කැරකෙන්නේ තණ්හාවට. අපේ හිතේනේ තණ්හාව හටගන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ තණ්හාව සම්පූර්ණයෙන්ම බිඳලා දැම්මා. ලෝකෙට එන්නේ නැති විදිහටම බිඳලා දැම්මා. ආයි කවදාවත් උන්වහන්සේ ලෝකෙට එන්නේ නැති මට්ටමටම තණ්හාව කඩලා දැම්මා. ලෝකවිදු. අනුත්තර පුරිස ධම්ම සාරති. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට තණ්හාව දුරු කරන්න උදව් කළා. පුරුෂයන්ට එළියින් අයට ධර්මයෙන් ඒගොල්ලෝ ලෝකෙට ගොඩාක් තණ්හා කරගෙන දුවන්නේ. ලෝකෙට ගොඩාක් ආසාවෙන් දුවද්දී මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඇවිල්ලා ඒ ආසාව සම්පූර්ණයෙන් කඩලා දැම්මා. අනුත්තර පුරිස ධම්ම සාරති. ලෝකේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලින් ශ්‍රාවකයා හික්මෙව්වා. තණ්හාව ඇති නොවන ආකාරයටම යව හික්මෙව්වා. සත්තා දේව මනුස්සානං. දෙවියොන්ටත් තණ්හාව තියෙනවා. මිනිසුන්ටත් තණ්හාව තියෙනවා. නමුත් දෙවියෝ දන්නෙත් නැහැ තණ්හාව දුරු කරන්නේ කොහොමද කියලා. මිනිසු දන්නෙත් නැහැ තණ්හාව දුරු කරන්නේ කොහොමද කියලා. හැබැයි දෙවියොන්ටයි මිනිසුන්ට ඔක්කොටම තණ්හාව දුරු කරන විදිය, තණ්හාවේ අතුරු ඵල බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඒ කියන්නේ අවදානමත් කිව්වා, මිදෙන විදියත් කිව්වා. කාටද කිව්වේ? දෙවියන්ටයි මිනිසුන්ටයි. සත්තා දේව මනුස්සාන. සත්තා ශාස්ත්‍රු දේව මනුස්සාන. දෙව් මිනිසුන්ගේ. බුද්ධෝ තණ්හාව දුරු කිරීමෙන් අවබෝධ කළ යුතු යමක් වේද ඒක සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. භගවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තණ්හාව දුරු කිරීමේ වාග්යවන්තකමකින් සමන්නාගතයි කියලා විනාඩි 3ක් උදෙන්ම විනාඩි 3ක් බුදුරජාණන් වහන්සේට
බුදු පහන තියෙනකොට S2 පියාගෙන කල්පනා කරනවා. ඒක දවසටම ඇති. විනාඩි 3ක්. අනේ ඉතින් අපිට වෙලාව නැහැ නේ කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඇයි? මේ වෙලාව නැහැ කියලා එකක් නැහැ. හැමෝටම වෙලාව තියෙනවා. හැමෝටම වෙලාව තියෙනවා. වෙලාව නැහැ කියලා එකක් නැහැ. විනාඩි 3ක් නැහැ. බලන්නකෝ ෆෝන් එකත් එක්ක කොච්චර වෙලා ඉන්නවද කියලා. දවසේ වැඩි වෙලාවක් ෆෝන් එක. දැන් බලන්නකෝ උමනාව තියෙන කෙනාට එයාට Tamanගේ ජංගම දුරකථනය පාවිච්චි කරන්න එයා වෙලාව ලස්සනට හදා ගන්නවනේ. එයාට ඒකට උමනාව තියෙනවා. දැන් Facebook යන්න එයාට වෙලාව හදා ගන්න උමනාව තියෙනවා. ඒ නිසා එයා වැඩ කරන ගමන්, කන බොන ගමන්, උයන පිහන ගමන්, රැකියා කරන ගමන් එහෙම මේ Facebook එකේ යන්නේ නැද්ද උඩට පහළට? ගිහින් බලනවා. එතකොට ජීවිතේ දවසෙන් බලන්න ඕගොල්ලෝ පින්වත්නි අපි කාර්ය බහුලයි කිව්වට ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ පුළුවන් මොන ඇප් එකද කොච්චර වෙලාවක් පාවිච්චි කරාද කියලා බලන්න පුළුවන්. ගිහින් බලන්නකෝ Facebook එක කොච්චර වෙලාවක් පාවිච්චි කළාද කියලා. සාමාන්‍ය තරුණ දරුවෙක් පැය 5ක් විතර ඔක පාවිච්චි කරලා. පැය 5ක් විතර. ඉතින් පැය 5ක් යන එක විනාඩි 3ක් බෑ. විනාඩි 3ක් පුළුවන්. ඊට පස්සේ දවල් කෑම කාලා මෛත්‍රියට විනාඩි 3ක් පාවිච්චි කරනවා. කෑම කෑන්න සාමාන්‍යයෙන් පැය භාගයක් විතර ඔෆිස් එකේ නිවාඩුවක් හම්බෙනවනේ. විනාඩි 3ක්. එතන භාවනාවට වාඩි වෙලා මේ ඔෆිස් එකේ පුටු අරගෙන ලෑස්ති වෙලා අමුතුවෙන්ම ලෑස්ති වෙලා ගිහින් එහෙම නෑ. නිකම් පුටුවේ වාඩි වෙලා. හොඳට මෛත්‍රී සිත වඩනවා විනාඩි 3ක් කිසිම කෙනෙක් දන්නෙත් නෑ සමහර විට. ඊට පස්සේ හවසට අසුබේ වඩනවා විනාඩි 3ක්. අසුබේ වඩන්නේ කොහොමද? මේ ශරීරයේ තියෙනවා කෙස්ලොම් නියදත් සමමස්නහර ඇට මිදුළු වකුගඩු හදවත ආත්මාව ඇලදිව ඊට පස්සේ මොළය දිර වූ ආහාර මේ විදිහට කොටස් තියෙනවා. තව තියෙනවා වැగిරෙන ස්වභාවයෙන් යුක්ත දේවල්. මේ අපේ ඇඟේ තියෙන ඒවා. ඒවා අසුභවාදී නරක කතා නෙමෙයි. සෙමසොටු මූත්‍රා දහඩිය උරුණු තෙල් කඳුළු ලේ සැරව සඳ මිදුළු මූත්‍රා මේ අපේ ඇඟේ තියෙනවනේ. ලස්සන්ට අපි හිටියට අපේ ඇතුලේ තියෙන කෑලි බෑලි ඔය. අන්න ඒවා වහා වෙනස් වී යන නිසා විපරිණාමයටපත් වෙන නිසා ඊට පස්සේ අනිත්‍ය වී යන ශරීරයක පිහිටලා තියෙන නිසා ඒකට පොඩි කාලේ වුණත් දරුවන්ට ඒක ඉගෙනුවට කමක් නැහැ. එතකොට එයාට මේ පුදුම විදියට මේ කය සවිඥානික කය පිළිබඳ හොඳ අවබෝධයක් පිහිටනවා. එයාට කවදාවත් හිතෙන්නේ නැහැ මේ ඇඟ අත්හරින්න ඕන කියලා. එයාට හිතෙන්නේ මේ බඳු කයක් නොලැබෙන මට්ටමට මම හිත හදා ගන්න ඕන. ආයි කවදාවත් මොකද එයා දන්නවා මේ මෙහෙදි ජීවිතය අතහැරුණා කියලා නැවත කය ලැබෙන එක නවතින්නේ නැහැ කියලා එයා දන්නවා. මේ ජීවිතය අතහැරුණා කියලා මේ කයක් නැවත හම්බ වෙන එක නවතින්නේ නැහැ නේ. ඒතර එයා දන්නවා. එතකොට එයා ඒ නිසා එයා මොන අභියෝගේ ජීවිතයට ආවත් මේ තරුණ දරුවන්ට පවා අභියෝගිනවා ජීවිතේට. ඒ සමහර අභියෝග අපි අම්මට තාත්තටවත් කියන්නේ නැහැ. ඒතර ඒ අභියෝග එනකොට ඒ අභියෝගයට දරුවන්ට මුහුණ දෙන්න, බිරිඳට මුහුණ දෙන්න, ස්වාමියාට මුහුණ දෙන්න හයිය ලැබෙනවා අනිත් අසුබය වගේ භාවනාවක. මොකද ඒක එයා විමසන්නේ යාගෙම ඇඟ. යාගෙම කය විමසන්නේ. කෙස්ලොම් නියදත් සමමස්නහර ඇට මිදුළු වකුගඩු හදවත ආත්මාව මොළය දිර වූ ආහාර නොදිර වූ ආහාර මහා බඩවැල් කුඩා බඩවැල් ඕවා අපි හැමෝගෙම ඇඟේ තියෙන ඒවා. අපි නාවලන් කවලා පොලා අන්දලා තියාගත්තට ඔය ටිකෙන් තමයි අපේ ඇඟ හැදිලා තියෙන්නේ. එතකොට මේ කෑලි බෑලි ටිකෙන් හැදිලා තියෙන ඇඟ තෙත් වෙලා තියෙන්නේ සෙමසොටු දහඩිය උරුණු තෙල් කඳුළු ලේ සඳ මිදුළු මූත්‍රා මේ වගේ තෙත් වෙන ගතියකින් මේ කය
තෙත් වී පවතිනවා. අර පඨවි කොටස් ටික තෙත් වී පවතිනවා. ඒක තමයි මේ සමස්ත ඒක ඉතින් හැමකින් වැසිලා තියෙනවා. හැමකින් වැසිලා තියෙනවා. හැමේ උපය ගැන විතරයි සාමාන්‍ය ලෝකයේ කෙනෙක්ගේ අවධානය තියෙන්නේ. හැමේ උපවත් වීම ගැන අපි ලොකු උනන්දුවක් තියෙනවා. ඒකට කමක් නැහැ. මිනිසු පිළිවෙලට පිරිසුදුව බොහොම පිළිවෙලට ඉන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේත් අපට වදාලා. හැබැයි අර විදිහට විනාඩි 3ක් ඒතකොට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් අකමැති වෙන්න පුළුවන් දරුවෙකුට ඒ වගේ එකක් උගන්වන්න. ඒතකොට දරුවෙකුට ඒ වගේ එකක් දැන් ඕන තරම් කාමයන් සමග යෙදෙන විදිය දරුවන්ට උගන්වන්නේ පොත්වල. Tamanගේ පින්වත්නි සනීප ආරක්ෂක ක්‍රම ගැන උගන්වන්නේ ඉස්කෝලේ උගන්වනවනේ. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ නේ උගන්වනවනේ. එතකොට Tamanගේ ජීවිතේ අප්‍රකට දේවල් පාසලේ උගන්වන්නේ නැද්ද? උගන්වනවා. ඒ ප්‍රශ්නයක් නැහැ. මේ යථාර්ථයේ සම්බන්ධක මෙහෙම බැලුවා කියලා ජීවිතේ පාවෙන්නේ නැහැ. එතකොට එයාට එනවා අදහස මේ බඳු ජීවිතයක් නම් මට ලැබිලා තියෙන්නේ. මේ වගේ අර කාලයක් යනකොට ඒක ඉන්නේ මේ වගේ ජීවිතයක් නම් මට ලැබිලා තියෙන්නේ. මේ වගේ ජීවිතයක් ආයි මට ලැබෙන්න ඕනේ නැහැ. හරි ලැබෙන්න ඕනේ නැත්තම් මොකද? ජීවිතේ අභියෝග එනවා. ඒ අභියෝග ඉස්සරහා ඒවා බිඳගෙන ධර්මයට අනුවම විමසා බලනවා. මොකද ධර්මයේ හරහා විතරයි මේ බඳු රූපයක් නොලැබෙන මට්ටමට කෙලෙස් දුර්වල කරන්න තියෙන්නේ කියලා කෙලෙස් නිරුද්ධ කිරීම පිළිබඳ ලස්සන චිත්‍රයක් පුංචි දරුවන්ගේ සිත්වල පවා ඇති වෙනවා. විනාඩි 3යි වඩන්නේ. ඉතින් මේ ටික ඔක්කොම බලනවා මේ ඇඟ ඇතුලේ තියෙනවා. කෙස් Tamanගේ හිසේ පිහිටලා තියෙන විදිය, ලෝම ඇඟේ පිහිටලා තියෙන විදිය. නියපොතු අත් ඇඟිලි වල පා ඇඟිලි වල පිහිටා තියෙන විදිය, දත් පිහිටා තියෙන විදිය. දත් කොහොමද පිහිටා තියෙන්නේ? හරියට පින්නොත්නි වැටිනක ඉනි හිටබල වගේ දත් පිහිටලා තියෙන විදුරුමයි. එතකොට මස් පිහිටා තියෙන විදිය, ඊට පස්සේ නහර වැල් පිහිටා තියෙන විදිය. ඉතින් ඒ වගේ වර්ණේ පව අපිට මතක් වෙනවනේ. දැන් පෙනහලු ගත්තාම අපිට වර්ණේ පව මතක් වෙනවා. වකුගඩු ගත්තාම වර්ණේ පව මතක් වෙනවා. సంతානය, සටහන පව ඔළුවේ මැවෙනවනේ. ඒක අපිට හරි ලේසි මේක ගැන අදහසක් ගන්න. මොලේ කිව්වහම රැලි රැලි වැටිච්ච එක්තරා ආකෘතියක් අපේ මනසට මොලේ කියනකොටම මැවෙනවනේ. අන්නේ මැවෙන කම ඇතුලේ තමයි අපි විමසන්නේ. බලන්නකො මොලේ පොඩ්ඩක් හෙලවුණත් ඔය ඔක්කොම ඉවරයි. PhD 10ක් තිබ්බත් වැඩක් නැහැ. පොඩ්ඩක් හෙලවුණොත් ඔක්කොම අවුල්වල යන්න පුළුවන්. නම් ඉගෙන ගන්න එක පව මහ ලොකු දෙයක් නෙමෙයි කියලා ළමයට ඔළුවට යන අම්මටත් ඔළුවට යන එක අම්මගේ ඔළුවට යන්නේ කොච්චර දෙයක්ද? දරුවට වඩා විභාගය ගැන අම්මනේ අපේක්ෂා දල්වගෙන ඉන්නේ. අම්මට මේකේ යථාර්ථය ඔළුවට යන එක දරුවටත් සහනයක් අම්මටත් සහනයක්. සමහරට PhD 2ක් 3ක් තිබ්බත් මේ ඔළුව ඇතුලේ පුංචි සෙලවීමකින් මොලේ මතකේ පවා වෙනස් වෙන්න පුළුවන්. මේ ළඟදී මට ස්නායු සම්බන්ධ ශල්‍ය වෛද්‍යවරයෙක් මට කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මේ ජීවිතේ මොකද්ද? ස්වාමීන් වහන්සේ මේ පුංචි දෙයකින් පොඩි ස්නායු වල පුංචි වෙනස් වීමකින් ස්වාමීන් වහන්සේ සම්පූර්ණ මේ මතකේ ඔක්කොම අවුල් වෙලා යනවනේ. මං ඕක ගැන හිතලා තමයි සවනස් ධර්මයට ආවි කිව්වා. හරියට ධර්මයේ පිළිවෙත් පුරාගෙන ඉන්න මහත්තයෙක් ඒ මහත්තයා මට කිව්වා සවනස් මං ධර්මයට ආවේ දැන් මෙච්චර ලොකු දැනුමක් තියෙනවා අය අපේ වටේ පිරිස ඉන්නවා අය අපි වෙනුවෙන් ලොකු මුදල් වියදම් කරගෙන අපි ළඟට එනවා අය කියලා අපිට ඒ කාලේ මාන්නයක් තිබ්බා. හැබැයි දැන් මම මේ සත්කම්ම කරන නිසා ඔළුවේ මම දන්නවා පොඩි හෙලවීමකින් ගොඩාක් අමාරු ඕනේ හෙලවෙන්න. ඒ කියන්නේ පුංචි චලනයකින් පවා පොඩි චලනයකින් පවා ඔළුවේ දැන් මොලේ වටේට නිකන් ජෙල් එකක් වගේ නේ තියෙන්නේ. කොට හෙලවුණොත් පවා ඔයාලගේ ඔය මේ දැනුම මතකය ඔක්කොම වෙනස් වෙලා යනවා. අම්මා අඳුරන්නේ නැති මට්ටමේ ඉන්න පුළුවන්. තාත්තා අඳුරන්නේ නැති මට්ටමේ ඉන්න පුළුවන්. එහෙම ජීවිතයක් හිතන්නකො පින්වත්නි මහන්සි වෙලා ඉස්කෝලේ ගිහින් විශ්වවිද්‍යාලෙ ගිහින් PhD කරලා වෘත්තීය සුදුසුකම් හදාගෙන ඔක්කොම මතක යවුලුනාම
ඉවරයිනේ ජීවිතේ. එතකොට දැන් අර මොළය පවා අර අනිත්‍ය අසුභ භාවනාවේදී මොළය ගැන පවා හිතනකොට සංඨානේ. මොළේ සටහන පවා හිතට මැවෙනවා. අනිත්‍යතාවය පිළිබඳ බරපතල අදහසක් එනවා. ලස්සන අදහසක් එනවා. ඒතර මේ අදහසත් එක්ක අපිට ජීවිතේ දකින්න පුළුවන්. ඒ විදිහට ජීවිතේ දැක්කොත් එයාට කවදාවත් වරදින්නේ නැහැ. මේ විදිහට අපි ජීවිතේ විමස ගත්තොත් දැක්කොත් තේරුම් ගත්තොත් ඒ මේ අසුබය කියනකොට ලංකාවේ මිනිස්සු හිතාන ඉන්නේ එපා වෙයි. ඇයි අපි පුරුදු වෙලා තියෙන්නේ සුබයි කියලා ලෝකේ බලන්න විතරනේ. ලස්සනයි කියලා ලෝකේ බලන්න විතර මේ දරුවන්ට ලස්සනයි කියලා බලන්න විතරක් උගන්වන්න එපා. එතකොට මේ ලෝකු ළමයි කෘතිමයි. මේ අම්මලා තාත්තලා ලෝකේ දරුවන්ට ලස්සනයි කියලා බලන්න උගන්වන්න එපා. ලස්සන පෙන්වන්න එපා. නුවරඑළිය විතරක්ම එක්කරන යන්න එපා. වෙඩින් එකට විතරක්ම එක්කරන යන්න එපා. මලගෙදරටත් එක්කරන යන්න. එතකොට තමයි සිනහව වගේම කඳුල ගැන යාට අදහස එන්නේ. මේ වැඩිහිටියන්ටත් එහෙමයි. ඒ වගේම යාට අදහසක් තියෙනවා. සිනහවද කඳුලද දෙකම තණ්හාවේම ඵලයේ බව. සිනහවයි කඳුලයි දෙකම. ඒතර යාට සිනහව ගැනත් සිත මැදහත් කඳුල ගැනත් එයාගේ සිත මැදහත්. ඒ කොච්චර ලස්සනයිද? දැන් අපිට සිනහව ගැනත් අපේ සිත මැදහත් වෙනවා නම් කඳුල ගැනත් අපේ සිත මැදහත් වෙනවා නම් මේ මැදහත් භාවයේ කුණතරම් අසිරිමත්ද? අපි පුරුදු වෙලා තියෙන්නේ සිනහව ගැන අන්තගාමීව කල්පනා කරනවා. කඳුල ගැන කියන ඕවා ඔහොම තමයි ගණන් ගන්න එපා ඔහොම තමයි ප්‍රශ්නේ නැති කාටද කියලා අස්වසනවා. hina වෙන්න හේතු යෙදෙනකොට ඒකට ඕන තරම් අවකාශය හදලා දෙනවා. ඒක කමක් නැහැ. සිනහවද අපි පුරුදු කරන්න ඕන මේ වැඩිහිටියන්ගේ ඉඳලා ඔක්කොම ගිහි පැවිදි අපි දෙගොල්ලොම කරන්න ඕන මොකද්ද? සිනහවද කඳුලද දෙකම තණ්හාවේම ඵලයක් ඇටියට දකින්න එක. මේ දෙකම තණ්හාවේම ඵලයක් ඇටියට දකින්නයි අපි දක්ෂ වෙන්න ඕන. ඒ දක්ෂතාවය නැති වුණොත් ජීවිතේ වැඩන්නේ. ඒ නිසා අපි ඒකට දවසට විනාඩි 3ක් පාවිච්චි කරනවා හවස් කාලේ. අසුබේ වඩන්න. ඔක්කොම එක මිටකට අරන් බලන්න. කෙස්ලොම් නියදත් සමමස්නහර ඇට මිදුළු වකුගඩු හදවත අක්මාව මහා බඩවැල් කුඩා බඩවැල් දිරව් ආහාර නොදිරව් ආහාර. එළියේදී අපි දිරව් ආහාර පිළිකුල් කළාට බලන්න කොච්චර පොඩි වෙලාවකින් වෙනස් වෙලා යන විදිය. තරු පහේ හෝටලයකින් කෑවත් ඒ ආහාර ටික දිරෙව්වට පස්සේ අප්‍රසන්නයි නේ. අපි ඔක්කොඩුගේම කතාව. ඒකට කවුරුත් පිළිකුල් කරන්න ඕනේ නැහැ. අපෝ ඒක එච්චර හොඳ කතාවක් නෙමෙයි කියලා කියන්න ඕනේ. එහෙම හොඳ කතා නරක කතා කියලා නෑ කතා. ඔබයි මගේ මේ ගැහණු පිරිමි කිසි ભેදයක් නැතුව තරුණ බාල මහලු ભેදයක් නැතුව අය තරු පහේ හෝටලයකින් කෑවා. ලක්ෂ ගාණක් වියදම් කරලා කෑවත්. ඒ කෑම ටිකම කටෙන් හපලා මං කියන්නේ ඒක දිරවන්න ඕනේ නෑ. ඒ ටික අතට ගන්න බෑනේ. කොච්චර අප්‍රසන්නයිද? එහෙනම් මේ අභ්‍යන්තර ක්‍රියාවලිය හරි ප්‍රසන්න නෑ. ඒ ප්‍රසන්න නැති බව අපි අපේ මනසින් දකිනවා. එතකොට මේ ජීවිතය පිළිබඳ ඉතා පරිණතකමක් පරිචයක් ගොඩ නැගෙනවා. එතකොට ওই මාන්නක්කාරකම් එහෙම නැහැ. ගොඩාක් බලන්නකො අපේ මිනිස්සු හරි මාන්නෙන් ඉන්නේ. හරි මාන්නයක් තියෙනවා. දැන් සමහර අය ඉන්න උඩින් යන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ මහ පොළොවේ නැහැ. ඇයි? මේ පරිණතකම නැහැ. අනික මේ පරිණතකම ආවම හරිම ලේසි ජීවිතේ. මේ පරිණතකම ආවම ජීවිත ගොඩාක් පහසුයි. ඇයි අර උපක්ලේශයක් නේ මාන්නේ කියන එක. අතිමාන්නේ උපක්ලේශයක්. ජීවිත මදේ උපක්ලේශයක්. යෞවන මදේ උපක්ලේශයක්. ආරෝග්‍ය මදේ උපක්ලේශයක්. මේ වගේ මේ අපේම සවිඥානික අය ඇසුරු කරගෙන උපක්ලේශ සහගතකමක් තියෙනවා. ඉතින් ජීවිතේ මේ විදිහට විමසලා බලනකොට දැන් දවසට විනාඩි 3ක් පාවිච්චි කරලා බලන්න පින්වත්නි කොච්චරනම් කෙලෙස් අඩු වෙලා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වැඩෙනවද කියලා බලන්න. අපි මෙහි කතා කරනවා තමයි පින්වත්නි මෙන්න මේ දේවල් දියුණු කරන්න. මේ දේවල් දියුණු කරන එක නවත්තන්න එපා කියලා අපි කතා කරනවා තමයි. ඒක හොඳයි කතා කරන එක. හැබැයි අපේ වචන වලට විතරයි ඒවා සීමා වෙලා තියෙන්නේ. ඒ නිසා දවල් හවස 4ට විතර විනාඩි 3ක් පීලා හවස් කාලේ විනාඩි 3ක්
විනාඩි 3ක් කාටවත් කියන්න කරන්න යන්න ඕනේ නැහැ. මම මෙහෙම වැඩපිළිවෙලක් කරනවා දවසට කියන්න ඕනේ නැහැ. ඒ වුණාට ඔයාලා සාමාන්‍යයෙන් සති 2ක් විතර ඒතර උදෙන්ම ගෙදරින් යන්න කලින්ම බුද්ධානුස්සතිය වඩනවා. විනාඩි 3යිනේ. මොන්න කාර්ය බහුල මිනිස්සෙක් වුණා මොන්න තරම් දවල් වල නැගිටින මිනිස්සෙක් වුණා විනාඩි 3ක් හොයාගන්න අමාරු වෙන්නේ නැහනේ. විනාඩි 3ක් එයාට හොයාගන්න පුළුවන්. තප්පර 180ක් හොයාගන්න පුළුවන්. තප්පර 180ක් බෑ නම් නිවන් දකින්න හිතන්නත් එපා. සෝවාන් කර්ම හිතන්නත් එපා. බණ වැඩකුත් නැහැ. තප්පර 180ක් කොච්චර පොඩි වෙලාවක්ද? එතකොට දැන් මේ වගේ පුංචි වෙලාවක් එක මානසිකාරය කරනවා. ඊට පස්සේ දවල් කෑම කාලා ඔෆිස් එකේ හරි කොහේ හරි ගෙදර ඉඳලා හරි ගෙදර නම් තව පහසුයිනේ. විනාඩි 3ක් මෛත්‍රී වඩනවා. හවස 4ට විතර විනාඩි 3ක් අසුබේ වඩනවා. රෑ නින්දට යනකොට නින්දට යන්න කලින් හරි මරණ සතිය අනේ අද අන්තිම රෑ වෙන්න පුළුවන්. මේ ගෙවෙන්නේ හෙට උදේ නැගිටීද මන් දන්නේ. මට හැරීද දන්නේ. අද රාත්‍රියේ පිය වෙන S2 හෙට උදේට හැරීද කවුද දන්නේ? ඒ කියන්නේ මට නිින්දදී වුණත් මරණය හම්බ වෙන්න පුළුවන්. මේකට වයස ભેදයක් නෑ නේද? කාල ભેදයක් නෑ නේද? ස්ථාන ભેදයක් නෑ නේද? රාතන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා කෙලෙස් සහිතයි කෙලෙස් නැති අය කියලා බෙදීමක් නෑ නේද? ඔක්කොගේම සදාතනික යථාර්ථය නේද මරණය. එතකොට ඒ විදිහට බලනකොට ඒකෙන් ඔයාලට වැඩෙන්නේ ಗುಣ ධර්මමයි. මොනවද දන්නද වැඩෙන්නේ? ඔන්න බලන්න. උදෙන්ම විනාඩි 3ක් බුද්ධානුස්සතිය වඩනකොට සද්ධාව මෝරනවා. තප්පර 180කින් සද්ධාව වඩන්න පුළුවන්. මෛත්‍රිය දවල්ට මෛත්‍රිය වඩනකොට ඔක්කොම සමතාවයෙන් පේනවා. මමත්වේ කඩාගෙන වැටෙන්න ගන්නවා. ආත්ම දෘෂ්ටිය දුර්වල වෙන්න ගන්නවා. හවසට විනාඩි 3ක් ඔය පින්නතුන්ලා අසුබේ වඩනකොට තමන්ගේම සවිඥානික කය පිළිබඳ අවබෝධ වෙලා කය පිළිබඳ කායානුපස්සනාවක් සතර සතිපට්ඨානයක් සතිය වැඩෙන්න ගන්නවා. හවස් කාලේ රාත්‍රියේ මරණ සතිය ජීවිතේ මරණයෙන් ඉවර වෙනවා නේද? ජීවිතේ අනිත්‍ය වෙලා යනවා. ලෝකේ නිට්ටය සදාතනික දෙයක් තියෙනවා නම් ඒ මරණේ නේද කියලා. මරණය පිළිබඳ ඔය පිනතුන්ලාට පොඩ්ඩක් හිතන්න පුළුවන් නම් ප්‍රඥාව මෝරන්න ගන්නවා. උදේ සද්ධාව හැදුවා. පින්වත්නි දවල්ට සක්කාය දිට්ඨිය දුරු වෙන රටාවට එකතු වුණා. හවස් කාලේ සම්මා සතිය සතර සතිපට්ඨානෙට අනුබලය ගත්තා. රාත්‍රී ප්‍රඥාවට අවකාශය ගත්තා. දැන් ආය අමුතුවෙන් මොනවත් වඩන්න දෙයක් නැහැ. ඒතර යායාගේ ජීවන දර්ශනය ඇතුළෙමයි මේ සැලසුම ගොඩනගුවේ. එයාගේ ජීවිත කතාව ඇතුළෙමයි මේ සැලැස්මට ජවය ගත්තේ. ඒතර මේ ජීවිතය ඇතුළෙන්ම මේ සැලැස්මට ජවය ගන්න පුළුවන්. මේ සැලැස්ම ඇතුළෙන්ම පුළුවන්. එතකොට මේ ජීවිතය ඇතුළෙන්මයි අපි මේ සැලැස්ම හැදුවේ. දැන් ඔයාලට මං කිව්වද එහෙනම් ලබන මාසෙ ඉඳලා මාසෙකට දවසක්වත් දාගෙන භාවනා කරන්න එන්න ඕන. සිල් ගන්න එන්න ඕන උතුරු සළුවකුත් අරන් පොයට එහෙම ආවෙ නැත්තම් බලාගමු කියලා කිව්වද නෑනේ. දවසකට පොඩි වෙලාවක් වැය කළා විතරයි. ඔය අතර ඔක ඉතා උද්වේගකාරීව විශාල ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙනවා නම් ඔය බුද්ධානුස්සතිය මෛත්‍රිය අසුබේ මරණ සතිය වගේ භාවනා YouTube එකේ තියෙනවා. ඒවා සාමාන්‍යයෙන් විනාඩි 40ක් විතර යන්නේ. අපි කරපුවක් තියෙනවා භාවනා. බුද්ධානුස්සති භාවනාව කියලා අපේ නම ගැහුවා ගමන්ම බුද්ධානුස්සති භාවනාව අපි කරපු එක විදිහට කරපුවා එනවා. අන්න එහෙම එක භාවනාවක් පාවිච්චි කරනවා කෘත්‍යයට එදිනෙදා වැඩවලට. කොහොමද?
දැන් උදාහරණයක් විදිහට අපි ඇවිදිනවා කියලා හිතමුකෝ. දිනපතාම ඇවිදිනවා. එතකොට දිනපතාම ඇවිදින එක අපි පුරුද්දක් කරගන්නවා. එතකොට අපි ඇවිදින්නේ මොකටද? කායික සුවතාවයකට. ශරීර සුවතාවයට ඇවිදින්නේ ඈ. එතකොට ශරීර සුවතාවයට ඇවිදිනකොට අපි සමහරට අර ඉයර්ෆෝන් එකක් ගහගෙන සින්දු එහෙම අහගෙන යනවා. එක දවසක්. ඔගොල්ලෝ සින්දු තහන්න වෙනද වගේම වැඩ කරන්න එක දවසක්. සතියේට එකක්. එක දවසක් උදේට ඇවිදිනකොට අර මෛත්‍රී භාවනාවගේ එක ක්ලිප් එකක් සම්පූර්ණ ඩවුන්ලෝඩ් කරලා දාගෙන ඇවිදිනවා. හැම තුන් වේලටම උයනවනේ ගෙවල් වල ඉන්න නෝනලා. උයනකොට එක එක ඒවා කරනවා අපි. සමහර අය සින්දු අහනවා, එක එක ඒවා කරනවා. සතියට එක දවසක්. සතියට එක දවසක්. සම්පූර්ණයෙන් උයනකොට මෛත්‍රී භාවනාව ඇහෙන්න සලස්සලා තමයි උයන්නේ. එයාගේ එදිනෙදා කෘත්‍ය ඇතුලේ භාවනාමය මානසිකාරයකට ජවය ගන්නවා. ඒකත් ඊටාම වැදගත් දෙයක්. සතියට එකයි කරන්නේ. එහෙම කරනකොට අර තමා තුළ වැඩෙන උද්වේගය වැඩි වෙන්න ගන්නවා. ඔන්න ඔය විදියට යම් කෙනෙක් Tamanගේ වැඩපිළිවෙල හදාගෙන ඉන්නවා නම්, ඒ කියන්නේ ඔය විදියට කවුරු හරි කෙනෙක් වැඩපිළිවෙල හදා, අන්න යා තමයි බුදුරජාණන් වහන්සේට දර්ශනීය වෙන්නේ. බුදුරජාණන් වහන්සේට කිට්ටු වෙන්නේ. ඔයාලා බුදුරජාණන් වහන්සේට කිට්ටු වෙන්න කියලා හිතාන කීයක් දේවල් කරනවද? ගෙවල් වල පිළිම හදා ගන්නවා. ගේ හදන්න ප්ලෑන් කරනකොටම පින්වත්නි පිළිමේ හදන්නත් තැනක් හදලා ඉවරයි. ඒකලා ලස්සන පිළිම ගෙනල්ලා අපි ගෙවල් වල තැන්පත් කරලා හඳුන් කුරුපත්තු කර කර ඉන්නවා. මල් පූජා කර කර ඉන්නවා. පහන් පත්තු කර කර ඉන්නවා. ඒවා හොඳයි. ඒවා නරක දේවල් නෙමෙයි. ඒවා බොහොම හොඳ දේවල්. නමුත් ඒ මොන දේවල් කළත්, ඒ කොයි විදියට අපි වැඩ කළත්, පින්වත්නි හොන්තට එක දෙයක් ගන්න ඔළුවට. අපේ ජීවිතය ඇතුලේ හොඳට මේ බරපතල එක දෙයක් ගන්න. බුදුරජාණන් වහන්සේට දර්ශනීය වෙන්නේ මෙන්න මේ වගේ වැඩපිළිවෙලක් තිබ්බා. මේ වගේ වැඩපිළිවෙලක් සහිත ශ්‍රාවකයාට කියන්නේ මොකද්ද? අධිචිත්ත බණු යුක්තේන. අධිචිත්ත. එයා සිත පිළිබඳ අවදිකමකින්, අධිගතකමකින්, විශේෂ අර්ථයකින් එයා වැඩ කරනවා. සිත පිළිබඳ විශේෂ අර්ථයකින් එයා වැඩ කරනවා. ඒක තමයි අධිචිත්තමනු යුක්තින. ওই වචනේ තෝරන්න තමයි මම කිව්වේ. ඕක අපිට වළංගු නෑ. ඔයාලා නිකම්ම බණ අහලා වැඩ කර ඉන්නවනම්. මේ බණ කියවන එක හොඳ දෙයක්. හැබැයි මේ බණ කියවන එක මහා අමුතු දෙයක්වත් නෙමෙයි. මිනිස්සු කොච්චර බණ කියනවද මෙහි? ඔය පින්නතුලා බණ කියන එක ඕගොල්ලෝ ලොකු ජාවයක් අපිට. මොකද මේවා ඇහුවාම තරුණ ළමයි පවා මේවා කරන්න පුරුදු වෙනවා. ඒගොල්ලෝ කරනකොට යාළ ලොකු සහනයක් නේ. කවදාවත් ජීවිතේ පාවෙන්නේ නැහැ. එයාට ඉති ජීවිතේ බලාපොරොත්තුව. මොකද්ද බලාපොරොත්තුව? මේ ලැබිච්ච මානුෂ ජීවිතේ ශ්‍රේෂ්ඨ එකක්, බුද්ධෝත්පාදයේ ශ්‍රේෂ්ඨ එකක්, සද්ධර්මයේ ඇහෙන එක වටිනවා. සම්මා දිට්ඨිය මෝරනකොට යා හුඟක් අම්මා ගැන හිතනවා, තාත්තා ගැන හිතනවා. ඒක ගොඩාක් දෙමව්පියෝ පවා කියනවනේ අපේ දරුවෝ අපි ගැන වැඩි බලන්නේ. ඒගොල්ලොන්ට ඉතින් අපි ගැන උමනාව නැහැ. කාමන්නේ ඉතින් ඒගොල්ලන්ට හරි හොඳක් වෙනවා නම් ඇතිනි කියලා අම්මලා හිත හදා ගන්නවා. නමුත් ඒකට හේතුව අම්මමයි. ඇයි? සම්මා දිට්ඨිය දීලා නැහැ දරුවන්ට. සම්මා දිට්ඨිය දුන්නා නම් අත්ති මාතා, අත්ති පිතා, අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, අත්ති අයං ලෝකේ, අත්ති පරෝ ලෝකේ, අත්ති සත්තා උපපාතික, අත්ති දින්නම්, අත්ති ඉට්ටං, අත්ති සුතං, අත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං දන් දුන්නම් විපාක තියෙනවා. කර්මඵල කියලා જાතියක් ලෝකේ තියෙනවා කිය අම්මා ඉගැන්නුවා නම් ඒකෙන් තමයි දරුවගේ සම්මා දිට්ඨිය මෝරන්නේ. ඒ දරුවන්ගෙට මේ වැඩිහිටියගේ සම්මා දිට්ඨිය නැහැ. සම්මා දිට්ඨිය බොහොම අවුල් සහගතයි ලොකු අය මේ වැඩිහිටියන්ගේ. ඒ නිසා අධිචිත්තමනු යුක්තේන කියන එක රඳා පවතින්නේ සම්මා දිට්ඨිය මත. සම්මා දිට්ඨිය නැත්නම් මොකක්වත් කරන්න බෑ. දැන් බලන්න මේ පිනතු මේ බණක් පවා කියවන්නේ. මේ වගේ දේශනාවක් පවා ඔය පිනතුන් කරවන්නේ ඇයි? මේ වගේ දේශනාවක් පවා ඔය පිනතුන් කරන්නේ ඔය පිනතුන්ලාට ඇත්තටම ඔයගොල්ලන්ගේ ජීවිතය ඇතුලේ යම් සම්මා දිට්ඨියක් තියෙන නිසා. ඒක මෝරණ විදියට වැඩ කරන්න. ඒක මෝරණ විදියට වැඩ කරන්න. දැන් ඒක මෝරනකොට ඒක මත තමයි මේ අධිචිත්තමනු යුක්තේන මේ කියපු අද කියපු රටාව
ශ්‍රාවකයෙකුට ඔරොත්තු දෙන්නේ. ඒතකොට ඒ රටාව වෙනුවෙන් කාලේ බලාන ඉන්න ඕනේ නැහැ. හොඳයි ඔබ වහන්සලා කියන එක ඇත්තක් තියෙන බව අපිට පේනවා. අපි මෙන්න මේ වගේ වැඩක් ඉස්සරහට කරන්නයි හිතාන ඉන්නේ. ඉස්සරහට බලමු අපි ඔහොම එකක් කරාම නම් ඉස්සරහට අපි කොහොම හරි ඔය වගේ වැඩක් කරගන්න බලන්නම් කියලා ඔය පින්නතුන්ලා එක එක කතා කියාවි. ඉස්සරහට කරන්නම් කියලා. නමුත් පින්වත්නි ඔය මේ ධර්මයේ ඔරොත්තු දෙන්නේ වර්තමානයේට. ගොඩාක් වයසට ගියාම මුකුත් කරගන්න බෑ. වයසට ගියාම මුකුත් කරන්න මේ වයසට යන අය එනවනේ බනහන්න කොච්චර අමාරුද මේ වාඩි වෙලා ඉන්න බෑනේ. මේක මේ ධර්මයේ හරියන්නේ හොඳට කන් ඇහෙන ඇස් පේන කාලෙට. කෙලස් ගොඩාක් රැඳෙන කාලෙටයි ධර්මය ඕනෑයි. කෙලෙසුන්ගෙන් හිත මුදව ගන්න කෙලෙසුන්ගේ බැට කන කෙනෙකුට තමයි පුළුවන්. ඒ කාලේ වුණත් බලන්නකො දුකින් මිදුනේ හොඳටම දුක විඳපු අය. දැන් අපි උනත් දැන් හොඳට දාන්න චරිතව ගන්නකො පටාචාරාව ගත්තා කිසాగෝ මේ දුකින් මිරිකිච්චා. ඒගොල්ලෝ තමයි නිවිලා තියෙන්නේ. කිසాగෝතමි ගත්තත් අම්බපාලිය ගත්තත් ලෝකේ වාසෙට්ටි ගත්තත් අඟුලිමාල වගේ කෙනෙක් ගත්තත් ඔක්කොම මේ ලෝකේ පාර වරද්ද ගත්ත අය. ඕනම පාර වරද්ද ගත්ත කෙනෙකුට මේ ධර්මයේ අවකාශයක් තියෙනවා. මේ ධර්මයේ ඕන තරම් ඉඩ තියෙනවා. ඒතර මේ ධර්මයේ ඉඩ අපි වෙන් කර ගන්න ඕනේ. ඒතර අධිචිත්ත මනුයුක්තේන කියන්නේ ඔන්න ඔය විදිහට විනාඩි 3වත් අඩුම දවසට විනාඩි 12ක් එතකොට දන්නේම නැතුව භාවනා කරලා. ඒතර දන්නේම නැතුව විනාඩි 12ක් යා භාවනා කරලා. මෙන්න මේ විදිහට භාවනා කරන කෙනා ඔහොම කර කර නිකම්ම ඉන්නේ සෝවාන් වෙන්න ඕන. දැන් මං කියවනේ උදේට මයි බුද්ධානුස්සතිය වඩන්න. ඒකෙන් සද්ධාව මෝරනවා. සද්ධාව නැත්තම් බෑනේ. සද්ධාවේ උපරිම තලයේ තමයි අරහත්ත්වය. සද්ධාව දියුණු වෙලා හුත්තටම දියුණු වුණාම ඒ තමයි රහතන් වහන්සේ. රහතන් වහන්සේගේ සද්ධාව තමයි උපරිමයට දියුණු වෙලා තියෙන්නේ. උපරිමයට දියුණු වෙනවා. ඊට පස්සේ මෛත්‍රිය වඩනකොට ආත්ම දෘෂ්ටි කඩා වැටෙනවා. ඇයි මට වගේම ඔයාලටත් මම මෛත්‍රිය වඩනවා. හිතවත් අයටත් මෛත්‍රිය වඩනවා. අහිතවත් අයටත් මෛත්‍රිය. එතකොට හිතවත් අහිතවත් වශයෙන් ලෝකේ බෙදිලා පේන ගතිය කඩු වෙනවා. ලෝකේ බොහොම සමතාවයකින් වැටෙනවා. හරි මෛත්‍රී සාගතකමක් කරුණාවන්තකමක් ලෝකයේ පිළිබඳ ඇති වෙනවා. මේ ඒ මෛත්‍රී සහගත කරුණාවන්තකම් ලෝකේ නැත්තම් ධර්මයට හරියන්නේ. ඒ මානවාදීකම ඇතුළෙන් තමයි මාර්ගඵල ඔබට දර්ශනය වෙන්නේ. ඊට පස්සේ අවසට අපි කියවනේ අසුබය වගේ එකක් වඩන්න කියලා. අසුබය වඩනකොට සතර සම්මා සතිය මෝරනවා. සතර සතිපට්ඨානෙ මෝරනවා. ඒ කය පිළිබඳ අනුපස්සනාවක්, කය පිළිබඳ ඉතා ගැඹුරු අවබෝධයක්, කය පිළිබඳ ඥානගත වීමක් ඒ ශ්‍රාවකයා තුල මතු වෙනවා. ඊට හරයට මරණානුස්සතිය වඩනකොට මැරෙන්න හිතෙන්නේ නැහැ. දැන්නේ මැරෙන්න හිතෙන්නේ. ජීවිතේ මැරෙන්න හිතෙනවනේ. ඇයි වටිනාකමක් පේන්නේ නැහැ ජීවිතේ. ගොඩ නැගිලි වලින් පණින්න හිතෙනවනේ මිනිස්සුන්ට. මේ තරුණයන්ට හිතෙනවා. ඇයි? වටිනාකම පේන්නේ නැහැ. දැන් මේන් බලනකොට යාට තේරුණානේ ප්‍රඥාවට ලැබිච්ච මේ අවකාශේ නම් මග හැරගන්න හොඳ නැහැ. මොනවා මග හැරුණත් කමක් නැහැ. අනේ මේ ප්‍රඥාවට යෙදිච්ච අවකාශේ නම් මම මග හැරගන්නේ නැහැ කියලා එයාට මහ පුදුම තරමේ ජවයක් එන්න ගන්නවා. එතකොට මෙන්න මේ ටිකෙන් සමන්නාගත වෙනකොට, ඒ කියන්නේ සද්ධාව මෝරනකොට, සතර සතිපට්ඨානෙ මෝරනකොට, ලෝකේ සියලු සත්‍යයන් පිළිබඳ මෙදහත්කමක් උපදිනකොට, සියලු දෙනා පිළිබඳවම මෛත්‍රී සහගතකමක් උපදිනකොට, කෙලෙස් ගොඩාක් විතර්කයට යනවා. මේ මම මැරෙන කෙනෙක් අද රාත්‍රියේ වුණත් මං හෙට උදේ නැගිටීද දන්නේ නැහැ කියලා විමසනකොට, බලනකොට, හොයනකොට, තේරුම් ගන්නකොට, අඳුනා ගන්නකොට පුදුම ජවයක් එනවා. නිදිවරාගෙන පිළිවෙත් පුරන්න හිතෙනවා. නිදිවරාගෙන බණ භාවනා දියුණු කරන්න හිතෙනවා. ඒක දියුණු කරන්න හිතෙන මට්ටම වටිනවා. එතකොට මොකද්ද වෙන්නේ? මෙන්න මේ ටිකෙන් සමන්නාගත වුණාට පස්සේ ඊට පස්සේ සතියකට වරක් විතර අර ඔයගොල්ලන්ගේ දෛනික කෘත්‍යයකදී පාවිච්චි කරනවා. අර අපේ තියෙන ප්‍රධාන භාවනා එකට අදාළ මෛත්‍රිය වෙන්න පුළුවන්, අසුබය වෙන්න පුළුවන්, බුද්ධානුස්සතිය. ඒකට අදාළ විනාඩි 40ක විතර ලොකු දිග මේ හඬපට තියෙනවා. ඒ වගේ අහන ගමන් උයනවා, අහන ගමන් ඇවිදිනවා, දවසට කෝච්චිය යන ගමන් අහගෙන යනවා, බස් එක යන ගමන් අහගෙන යනවා සතියකට වරක් විතර.
ඒකෙන් කියන්නේ මේ සින්දු එහෙම අහන්න එපා කියලාද නැත්නම් ඕගොල්ලෝ ඒව අහගෙන යන්න. හැබැයි සතියකට වරක් අමතක කරන්න එපා. ඒකෙන් අර දිනපතා විනාඩි 3 කරන වැඩේට ලොකු ජවයක් හම්බ වෙනවා. කරලා බලන්නකො පුදුම සංසිඳීමක් පින්වත්නි. මෙහෙම යා කරනකොට අන්න එතකොටයි බුදුරජාණන් දර්ශනය වෙන්නේ. ගේ ප්ලෑන් කරනකොටම ෆවුන්ඩේෂන් එක දානකොටම බුදු පිළිමේ මෙතන තමයි. මෙතනමයි අපේ ගෙදර පිළිමේ හදන්නේ කියලා ඕගොල්ලෝ සැලසුම් කළාට කෝගොල්ලන්ගේ ආධ්‍යාත්මික සැලසුම්. කෝගොල්ලන්ගේ අතුලාන්තයේ තුල ලෝකෝත්තර වශයෙන් ගොඩනගාගත් ආධ්‍යාත්මික සැලසුම් කෝ. එහෙම සැලසුම් ඔයාලට තියනවද? එහෙම සැලසුම් නැහැ. එහෙම සැලසුම් ඕගොල්ලන්ගේ ජීවිතවල ඇත්තේ නැහැ. මේ විදියට දර්ශන. ඒතකොට මේ විදියට දකින්න කෙනාට පිළිමි ටිකක් දුරින් තිබ්බත් එයා භාග්‍යතුන් වහන්සේට කිට්ටුයි. හරි එක තැනක බුදුරජාණන් වහන්සේ වදාළේ මේ විදියට Taman අධිචිත්ත මනුයුක්තේන මේ විදියට මේ සිත භාවිතයට අවකාශයක් එයාට තියනවා නම් එයා දුරින් හිටියත් භාග්‍යතුන් වහන්සේට දර්ශනය වෙනවා කියනවා ගිජ්ජකූට පර්වතය වගේ. දැන් ගිජ්ජකූට පර්වතයේ තියෙන්නේ ගිජුලිහිණියෙක්ගේ හැඩයට. නමුත් ළඟට ගියාම එහෙම එකක් පේන්නේ නැහැ. ගිජ්ජකූට පර්වතයේ ගිජුලිහිණියෙක් වගේ පේන්නේ නැහැ. ළඟට ඈතට ගියාමයි පේන්නේ. එතකොට අර ධර්මයේ වඩන කෙනා දුරට යන්න බුදුරජාණන් වහන්සේට පේනවා. හැබැයි පින්වත්නි ධර්මයක් නැතුව පිළිම ගැන විතරයි නම් ඔළුවේ වැඩ කරන්නේ. හඳුන් කූරු පෙට්ටි විතරක් නම් ඔළුවේ තියෙන්නේ. කඩේට ගියාම හඳුන් කූරු නම් හොයන්නේ. පාන්තිර පැකට් නම් හොයන්නේ. ඒක සංස්කෘතික ශ්‍රාවකයෙක්ගේ උරුමයක් ඇත්තටම. හැබැයි පින්වත්නි ඒක විතරක් නම් එයාට තියෙන්නේ. හඳුන් කූරු පත්තු කරලා පහන් පත්තු කරලා මල් පූජා කරලා වතපිලිවෙත විතර නම් එයාට තියෙන. ඒක හරියට කරුවලේ විද්ද හීයක් වගේ. ඊතලයක් කරුවලේ විද්දොත් ඊතලයක් කරුවලේ විද්ද ළඟට වැටුණත් පේන්නේ නැහනේ. කරුවලේ විද්ද ඊතලයක්. හැබැයි ගිජ්ජකූට පර්වතයේ දුරට යන්න තමයි ලස්සන. දුරට යන්න තමයි ඒකේ අර අර්ථය හොඳට පේන්නේ. අන්න ඒ වගේ දුරට යන්න පේන කෙනෙක් වෙන්න. එතකොට ලෝකේ කොහේ කරක් ගැහුවක් කවන්නේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහි. හැබැයි මේ අධිචිත්ත මනුයුක්ත ඒ වගේම මේ ශ්‍රාවකයා දැන් Tamanගේ සිත ගැන සංවේදී කෙනා බුදුරජාණන් වහන්සේ මතක් කළා අධිචිත්ත මනුයුත්තේන බික්කවේ බික්කුණා තීනි නිමිත්තං මනසිකාතබ්බං. දැන් සෝවාන් වෙන්න ඕන නා. ඔය ටික ඕන සෝවාන් වෙන්න ඕන නම් එතනින් එහාට යන්න ඕන. මොකද්ද? අධිචිත්ත මනුයුක්තේන බික්කවේ බික්කුණා තීනි නිමිත්තානි මනසිකාතබ්බං. මහණෙනි මේ විදියට අර උදේට විනාඩි 3 පාවිච්චි කරපු කෙනා මේ විදියට එදිච්ච කෙනා නැවත නැවත මෙනෙහි කළ යුතු අවකාශයන් 3ක් තියෙනවා. තීනි නිමිත්තානි මනසිකාතබ්බානි. තුන් පැත්තකින් යන ඔය විදියට ඔය තුන් පැත්තෙන් ජවය ගන්නකොට තමයි සෝවාන් වෙන්නේ. උදේට බුද්ධානුස්සති විනාඩි 5ක් විනාඩි 3ක් විතර වැඩුවා කියලා සෝවාන් වෙන්නේ නැහැ. මෛත්‍රී විනාඩි 3ක් විතර දවල්ට කෑම කාලා බැලුවා කියලා සෝවාන් වෙන්නේ නැහැ. යම් කිසි ආකාරයක යාට සහනයක් තියෙන්න පුළුවන්. ජීවිතය අසාර්ථක නොවී තියෙන්න පුළුවන්. එහෙම තියෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි හොඳට මතක තියාගන්න සෝවාන් වෙන්න බෑ. සෝවාන් වෙනවා නම් මේ විදියට විනාඩි 3 ගානේ දවසට විනාඩි 12ක් පාවිච්චි කරමින් දෛනික චර්යාව ගෙවන අධිචිත්ත මනුයුක්තේන කියන භාවයට සමවැදිච්ච ශ්‍රාවකයා මොකද්ද කරන්න ඕනේ? ඒ විදිහට සමවැදිච්ච කෙනා බුදුරජාණන් වහන්සේ මතක් කළා ලස්සන දෙයක්. මොකද්ද? කාලේන කාලං සමාධි නිමිත්තං මනසිකාතබ්බ. හැම වෙලාවකම අර සමාධි නිමිත්ත පරිස්සම් කරගන්න ඕනේ. මම බුද්ධානුස්සතියමයි උදේ වඩන්නේ. ඇයි වඩන්නේ? සද්ධාව උදෙසයි. කොහොමද වඩන්නේ කියලා අර ඒ සමාධි නිමිත්ත පරිස්සම් කරගන්න. දැන් අද වෙලා තියෙන්නේ අද බුද්ධානුස්සතිය, හෙට අසුබය, අනිද්දා මරණ සතිය, ඊළඟ දවසේ ආනාපාන සතිය. වඩපු නැති එක්කුත් නැහැ, වෙච්ච දෙයක්කුත් නැහැ. ඔක්කොම කරලා ලංකාව මිනිස්සු ඔක්කොම කවලමට එක මිටකට අල්ලගෙන කරනවා මොකක්වත් වෙන්නේ නැහැ. බලන්නකෝ මේ බුද්ධානුස්සතිය වඩන්න උණු සත්තහව මෝරණ විදියටමයි කාලේන කාලං සමාධි නිමිත්තං මනසිකාතබ්බ. යා සමාධි නිමිත්ත පරිස්සම් කරගන්න ඕන. දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එක තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක කාලේන කාලං පග්ඝහ නිමිත්තං මනසිකාතබ්බ.
ඒ ශ්‍රාවකයා පින්වත්නි පග්ඝා නිමිත්ත. මේකට වෑයමක් ඕනනේ නැත්තම් බෑනේ වීරියක් ඕන. වීරිය නැති වුණොත් හිතනවා ඊයේ කළානේ ආයෙ හිට කරනවා. ඒකල එක හිතින් සාධාරණී කරගන්න. ඇයි වාට කරන්න බැරි? කරන්න බැනෝ අද ගොඩාක් වැඩ තිබ්බා. කණ්ඩවත් වෙලාවක් තිබ්බේ නෑ අද. සාධාරණීකරණය කරන ඔය හිතම. මේ කෙලෙස් පින්වත්නි අපිට යම් තැනක ප්‍රතිපත්තියෙන් වැළකිච්ච එක ප්‍රතිපත්තියෙන් අපිට ගිලිහිච්ච එක අපිට අපේ ප්‍රතිපත්තිය මගහැරිච්ච එක අපි කවදා හරි දවසක පින්වත්නි සාධාරණීකරණය කරනවා නම් උඩට මතක තියාගන්න. ප්‍රතිපත්තියෙන් අපේ ජීවිතේ කඩා වැටිච්ච එක අපි සාධාරණීකරණය කරනවා නම් ඔය කෙලෙස් නිසාම යෝග කරන්නේ. කවදාවත් ප්‍රතිපත්තිය අතහැරිච්ච එක සාධාරණීකරණය කරන්න එපා. දැන් ඔයාලට මම මේ විදිහට භාවනා කරන්න කිව්වම ඔයගොල්ලෝ අනිත් පැත්තට කියාවි නෑ ඊයේ නම් කරා අද බැරි වුණානේ. ඇයි බැරි වුණේ කියලා වොම් මෙහෙම වැඩ තිබ්බා මං දවල්ට කණ්ඩවත් නැවැත්තුවේ නෑනේ වැඩ. කී කියනවා. අර ඒක සාධාරණීකරණ කරනවා. කාලේන කාලම් පග්ඝා නිමිත්තං මනසිකාතබ්බං. පග්ඝා නිමිත්ත වීරිය සම්මා වායාමයේ අතහරින්න හොඳ නෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපට මතක් කළා කාලේන කාලං උපේක්ඛා නිමිත්තං මනසිකාතබ්බං. උපේක්ෂා නිමිත්ත මනසිකාරය කරන්න ඕන කාලෙන් කාලට. උපේක්ෂා සහගත වෙන්න ඕන හිත. සමහරට අපි හිතන තරම් වේගෙන් දියුණු වෙන්නේ නැහැ. කියලා අතාරින්න හොඳ නැහැ. උපේක්ෂා සහගත වෙන්න ඕන. හිතන්න එපා මේක සතියෙන් දෙකෙන් මහ විශාල සුරපුරයක් වගේ ඇතුළ වෙනස් වෙලා දුක අඩු වෙලා දුක නිමා වෙලා මේටම ලබන සතිය වෙනකොට රහතන් වහන්සේලා බිහි වෙයි කියලා එහෙම හිතන්න එපා ඔයගොල්ලෝ අතරින්. උපේක්ෂා සහගත වෙන්න. එහෙම බිහි වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාලා සචේ බික්කවේ අධිචිත්තමනු යුත්තේන බික්කුණා සමාධි නිමිත්තං චේව මනසිකරෙය්‍ය ඨානන්තං චිත්තං කෝසජ්ජාය සංවත්තේය. බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා යම් වෙලාවක පින්වත් මහණෙනි සමාධි නිමිත්ත මෙනෙහි කරනකොට සිත සංසිඳෙන්න ගන්නවා. අන්න ඒකයි. අර භාවනා කරනකොට ඇතිවෙච්ච தত্ত্বය කාලෙන් කාලට යා ප්‍රතිවේක්ෂණා කරමින් සමාධි නිමිත්ත මනසිකාරය කරනකොට එයාගේ සිත සංසිඳෙන්න ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කළා යම් වෙලාවක පින්වත් මහණෙනි යම් වෙලාවක යම් ශ්‍රාවකෙක් තුල උපේක්ඛා නිමිත්ත මනසිකාරේ කළොත් එයාගේ සිත කාමාශ්‍රවයන්ගෙන්ද භවආශ්‍රවයන්ගෙන්ද අවිජ්ජාශ්‍රවයන්ගෙන්ද ditthියාශ්‍රවයන්ගෙන්ද සම්පූර්ණයෙන් මිදෙනවා කියලා. උපේක්ෂාව. ඒ නිසා අපි හිතන තරම් කැමැති විදිහට අපිට දියුණුවක් කරා යන්න බෑ. ඒවා මානසිකාරය කරනකොට තමයි ආශ්‍රව කැඩෙන්නේ. නමුත් බුද්ධානුස්සති, මෛත්‍රී, අසුබේ මරණ සති වගේ එකට විනාඩි 3 ගාන යොදාගෙන භාවනා කළා කියලා යම් කිසි ආකාරයක සංසිඳීමක්, ජවයක්, මේ වීරියක්, අධිචිත්ත මනුයුක්තේන කියන පරිච්ඡේදයට ඇතුළු වීමක් තිබ්බට සෝවාන් වෙන්න බෑ. සෝවාන් වෙන්න නම් කාලයෙන් කාලයට සමාධි නිමිත්ත මානසිකාරය කරන්න ඕන, පග්ඝා නිමිත්ත මානසිකාරය කරන්න ඕන. වීරිය නැති වුණොත් එම් කඩාගෙන වැටෙනවා. අද කරලා ලබන සතිය කරන්නේ නෑ. ආයෙ කරන්න ඕනේ, ඇත්ත තමයි ඔක කරන්න ඕනේ කියලා හිතාන ඉන්නවා. හැබැයි ලබන සතිය දිනපතාම මේක කරගෙන යන්න ජවේ නැහැ. ඒක උදේ කරනවා හවසට නැහැ. කමන්නේ ඉතින් උදේ කළානි කියලා හිත හදා ගන්නවා. අර ආශ්‍රව කෙලෙස් නිසා හිත සාධාරණීකරණය කරනවා. උපේක්ඛා නිමිත්ත මානසිකාරය කරනකොට මොකද වෙන්නේ? උපේක්ඛා නිමිත්ත උපේක්ෂා සාගත වෙනකොට නෑ. ඉතින් ධර්මයේ තුල උනත් දියුණුව කියන එක සසර කුසලතාවයක් තියෙන්න ඕනනේ. ඉතින් මේ ධර්මයේ තුලින් උපදිච්ච ප්‍රීතිය, පස්සද්ධිය, ධර්මයෙන් උපදින ආස්වාදේ නැති වුණාට කමන්නේ. මම මේක දිගට කරන්න ඕනේ. මොකද මට ඕන විදියට මගේ సంతානෙ නිවෙන්නේ නෑනේ. එහෙම නිවෙනවා නම් ඒක ඇතුලේ මොනතරම් ආත්මීය ස්වභාවයක්ද තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළේ ලෝකේ අනාත්මයි කියලානේ. මට ඕන විදියට ලෝකේ පවත්වන්න බෑ, මගේ සිත පවත්වන්න බෑ කියලානේ. අනේ මේ භාවනා කරද්දී පවා මම භාවනාවෙන් අපේක්ෂා කරන තත්ත්වෙ මං අත් නොදකින්නේ අනාත්ම වෙච්ච නිසානේ. කිය හිත උපේක්ෂා සහගතව වැඩේත් අරින්නේ. ඔන්න ඔය ටික කළොත් එයා සෝවාන් වෙනවා. ඔය සමස්ත කතාව ඇතුලේ තමයි ඔබලාට බුදුරජාණන් වහන්සේට කිට්ටු වෙන්න තියෙන්නේ.